ප්‍රශ්නේ අහුවොත් තමයි පුතා උත්තරය යන්නේ. බක්වීට් ෆ්ලාවර්. ඒක ප්‍රසිද්ධ රුසියාවේ බක්වීට් ෆ්ලාවර් ඉන්නේ. ඒක තමයි ස්මෝල් පැන්කේක් බිලින්ස් කියලා කියන්නේ. ඒක උදින් තමයි කැඩි එක දාන්නේ ස්මෝක් සල්මන් එක්ක යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ හැමතිස්සෙම අහපු. බල අහන එක තමයි මම බලට කියන්නේ. තේරුණාද? බල මගෙන් ප්‍රශ්න අහන්න. ෂෙෆ් මේක වෙන්නේ මේකේ. මම නිකන් පොඩි කතාවක් කියන්නම්. චීන උණගහක් වගේ මිනිස්සෙක් කියලා. චීන උණගේ ඉතිහාසය දන්නවද? කවුරුහරි දන්නවද? හා? මොකක්ද දන්නවද? මොකක්ද? කවුරුද දන්නේ? හා? උසට යන්නේ විතරයි දන්නේ යථාර්ථය. අවුරුදු 5ක් පොළොව යට තියෙනවා. උඩට මොට්ටයක්වත් එන්නේ නැහැ. පොර දාන්න ඕනේ වතුර වෙලාවට දාන්න ඕනේ. අවුරුදු 5න් එනවා චීන උණගහ උඩට මොට්ටය. සති 5ක් ඇතුළත අඩි 90යි. අඩි 80යි. එයාට වෙන පොරෝන් නැහැ. එයා ගත්ත පොරයා ගබඩා කරගෙන ඉන්නේ. බොලව ඉගෙන ගන්න හැමදේම බල ලියපන්. මිනිස්සු බලට කියයි පිස්සෝ. අනේ දෙපාර්තමේන්තු වලින් ඩිපාර්ට්මන්ට් වලින් FMB හවුස්කීපින් ප්‍රොපර් ෂෙෆ් අනේ උගන්නන මුන් ඉගෙන ගන්න නැහැ. බල ඉගෙන ගන්න එක තමයි වටින්නේ. බල ලියා ගන්න ඕන. අවුරුදු 5ක් මෙයා පොර අරගෙන ගබඩා කරලා එයා එකපාරම ඉන්න පොළොව කඩාගෙන සතිපයින් අඩි 80යි අඩි 90යි ගහ. තේරුණාද? චීන ගහ නෑදෑයෝ හායි වටේ පිටේ මිනිස්සුයි ප්‍රගතියක් නෑ. මගේ වයිෆ් අන්න ඇයි අනේ ඔයාගේ ගන්න දැනුම මේ ළමයිට නිකන් යන කිසිම කිසිම වට මොලේ යමුද? ප්‍රගතියක් තියෙනවා. ඒ ප්‍රගතිය කවදාද දෙයියන්වන්ස මට දෙයි. මම දන්න දේ උගන්නලා මට මරුණා මට හරි සනීපයි. ඒ මරණය හරි උතුම්. දන්න දේ උගන්නලා. ඈදද චීන උණගහක් වගේ. උණගහ අනිත් ගස් වගේ නෙමෙයි පුතේ. පොල්ගස් කුලම් පාරට වැටෙනවා. කොස්ගස් කඩාගෙන වැටෙනවා. උණගහ මොකද? සුළු කට්ටේකට ඒ පැත්තට නැමිලා අයින් වෙලා උලකට යන දෙනවා. නම්මශීලීක හැමතිස්සෙම මේම කරකේනවා. නම්මශීලී සුළු ගාවත් කැරකි යන්න දෙනවා. එයා යන්න දෙනවා පැත්තකටලා බලන්න. ඒ වගේ තමයි අපිට එන ප්‍රශ්න. ඔය තින්නන පුතා කාලකන්නේ ප්‍රශ්න දානකොට අපි ප්‍රශ්න අයින් මේ වයින් එනවා. යන්න දෙන්න. ඒක තමයි යථාර්ථය. චීන උණගහක් වගේ දෙයක්. කවුරු මොනකොත් තමන් ඉගෙන ගත්ත දේ කවදාද තැනකදී වටිනවා. පැහැදිලිද? ඒ වටිනකොට එදාට තමයි කියන්නේ අර සුනිල් පෙරේරා මහත්තයාගේ සින්දුවක් තිබ්බා තාත්තා එනකොට කොමට දවාලේ තරු පෙනුණා එදා මට උඹ පෙනුනේ හතුරෙක් වාගේ තාත්තේ දැන් මට පේන්නේ උඹ දෙයියෙක් වාගේ තාත්තා බොලට මම කෑ ගැව්වා බෑන්නත් බොලට ප්‍රෙෂර් එක දීලා ක්ලීන් කරලා සැනිටයිසින් කරවලා ත්‍රී බකට් සිස්ටම් කරවලා මට බලව ගෙදර එක්කන් යන්නද නැත්නම් මට බලව ගෙදර එක්කන් ගිහලා පැටව ගන්නද නෑ බලව හදන්න හරියම ෂෙෆ් කෙනෙක් කියලා මම යන්නේ. ෂෙෆ් දිනේෂ්කින් ඉගෙන ගත්ත මිනිහෙක් හාල්පාරු විජය කුමාර තුංග කෙනෙක් වෙන්න බෑ. හොඳ විජය කුමාර තුංග ලංකාවේ සිනමාවේ සක්විති රජු ගාමිණී පොන්සේකා විජය කුමාර තුංග මහත්තයා. ඒ වගේ තමයි මේ සූපවේදී මට ඕනේ ඒ වගේ සක්විති රජු වань. පැහැදිලිද? ජෝකර්ලා වල වැඩක් නෑ. කෑගන් බලින්නේ গুপ্ত මිනිස්සුනේ গুপ্ত මිනිස්සුනම් මට පුළුවන් තොරණ ලයිට් පත් වෙන නම් ජාතකේ වැඩක් නෑ මගේ කොලේ මට කොහොමත් වෙනවා පුතේ කටපු ගාගෙන මට ඉන්න පුළුවන් ඒක නෙමෙයි පුතේ ඉගෙනක දන්න දේ ඉගන්නකොට මහා සරලයි හරි ආදරේ තියෙන සබාදාන දෙයන්නා සමහර ස්තුතියක් මම බයිබලයට ගොඩාක් බයයි thank you very much ලියාගනින් ප්‍රශ්න ඕකේ